සාදරයෙන් පිළිගන්නවා ජොබ් ඇඩ්වයිස් YouTube නාලිකාවට. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරන සහකාර තනතුරු සඳහා වගනීමේ දින දෙන්නෙකුත් වෙලා තියෙනවා. වයස අවුරුදු 18ත් 45 අතර අපස උසස් පෙළ සමත් වයාට මෙම තනතුරු සඳහා ඉදම් කරන්න පුළුවන් ආයුධ පත්‍ර බාර ගන්න අවසන් දිනය වන්නේ 2025 10/14. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරන පීඨයේ පශ්චාත් උපාධි ඒකකයේ පහත සඳහන් තනතුරු සඳහා ක්‍රියාශීලී උද්‍යෝගිමත් සහ ස්වයං අභිප්‍රේරිත අපේක්ෂකයන්ගෙන් ආයුධ පත්‍ර කැඳවනු ලබනවා. කළමනාකරන සහකාර තනතුර කොන්ත්‍රාත් පදනම මත පුරපාඩු සංඛ්‍යාව 1යි. අපි බලමු මෙම තනතුර තියෙන වගකීම් මොනවද කියලා. පශ්චාත් උපාධි ඒකකයේ එදිනෙදා මෙහෙයුම් කටයුතු සිදු කිරීම, ලිපි කටයුතු, සිසුන්ගේ ඉල්ලීම හා සිසුන් හා කාර්ය මණ්ඩලය සමග සංනිවේදනය කිරීම ඇතුළුව පශ්චාත් උපාධි සිසුන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට සහාය වීම, දේශන හා විභාග පැවැත්වීම සඳහා කටයුතු සම්පාදනය කිරීමට සහාය වීම, රැස්වීම වලට සහභාගී වීම, රැස්වීම වාර්තා සකස් කිරීම හා පසුබිම ක්‍රියාමාර්ග ගැනීම, පශ්චාත් උපාධි වැඩසටහන් සහ සුළු මුදල් සහ මුදල් අත්තිකාරම් හැසිරවීම, ලේඛන කටයුතු වලට සහභාගී වීම තමයි මේ තනතුරේ කටයුතු තියෙන්නේ. මෙම තනතුරට අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද මොනවද කියලා බලමු. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව, ඉංග්‍රීසි භාෂාව හෝ ඉංග්‍රීසි සාහිත්‍ය, ගණිතය යන විෂයන්ට සමාන ඇතුළු විෂයන් 6කින් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් 3කින් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඒත් එක්කම ඉංග්‍රීසි භාෂාව කතා කරන හා පරිගණක සාක්ෂරතාවයක් තියෙන අයට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ඔයා අනිවාර්යෙන් ශ්‍රී ලංකේය පුරවැසියෙක් වෙන්න ඕනේ. යහපත් චරිතයකින් යුක්ත ශාරීරික සෞඛ්‍යයෙන් හෙබි පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒත් එක්කම විශිෂ්ට සංවේදන කුසලතා හා පරිපාලන හා ලිවීම හා වාර්තා ලිවීමේ කුසලතාවයක් වට තියෙන්න ඕනේ. අපි බලමු බඳවා ගැනීම ක්‍රමවේදය කොහොමද කියලා. සමුග පරීක්ෂණය තමයි බඳවා ගැනීම සිදු කරන්නේ. ඔයාගේ වයස අවුරුදු 18ත් 30ත් අතර විය යුතුයි. ඒත් එක්කම ඔයාගේ මූලික වැටුප 57861.56ක් වෙනවා. ඊට අමතරව අනුමත දීමනා හා EPF, ETF ගෙවනු ලබනවා. පවතින නීති හා රෙගුලාසි වලට අනුව ආයුධ පත්‍ර කෙටි ලැයිස්තුගත කර අපේක්ෂකයන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමේ අයිතිය විශ්වවිද්‍යාලය සතු වෙනවා. තෝරාගත් අපේක්ෂකයන් සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදලට දායකයෙක් බවට පත්වන අතර සේවකයා මාසිකව සේවක අර්ථ සාධක අරමුදලට උපයන ආදායමෙන් 8%ක්ද, සේවා යෝජකයා මාසික උපයීමෙන් 12%ක්ද සමාන මුදලක් සේවක අර්ථ සාධක අරමුදලට දායක වන අතර සේවක භාරකාර අරමුදලට 3%ක් දායකත්වයේ පිළිවෙලින් ගෙවනු ලබනවා. දායක මුදල් ගෙවන මුළු මුදල සේවකයාගේ ඇයගේ සේවය නතර කළ පසු ඔහුට හෝ ඇයට ආපසු ගෙවනු ලබනවා. උනන්දුවක් දක්වන අපේක්ෂකයන් තම ජීවදත්ත පත්‍රිකාව, උප්පැන්න සහතික, අධ්‍යාපන සහතික හා සුසුකම් සහ පළපුරුද්ද සනාථ කරන වෙනත් අදාළ සහතිකවල ඡායා පිටපත් සමග 2025 ඔක්තෝබර් 14 දින හෝ ඊට ප්‍රථම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරන පීඨයේ පශ්චාත් උපාධි ඒකකයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛාධිකාර වෙත ලියාපදිංචි තැපෑලින් ඉදිරිපත් කරන්න ඕනි. ලියුම් කවරේ ඉහළ වම් කෙළවර කළමනාකරන සහකාර තනතුරු සඳහා ඉදම් පත්‍ර යනුවෙන් සඳහන් කර යුතුයි. ඔප්පු කළ හැකි ලියවිලි නොමැති හෝ ප්‍රමාද වී ලැබෙන ජීවදත්ත පත්‍රිකා ප්‍රතික්ෂේප කර ලබනවා. බොහොම ස්තුතියි අපේ වීඩියෝත් එක්ක සම්බන්ධ වුණාට. මෙවැනිම තවත් රජයේ රැකියාවක වීඩියෝ එකක් අපි ආයෙ හමු වෙනවා.